හරි. අපි බලමු මේකේ උත්තර ටික. එතකොට පළවෙනි ප්‍රශ්නේ තමයි ජීවී පදාර්ථයේ ස්කන්ධය අනුව වඩාත්ම බහුල රසායනික මූලද්‍රව්‍ය වන්නේ. එතකොට මේ ජීවී පදාර්ථයේ බහුලතම මූලද්‍රව්‍ය හතර තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. මේ හතරෙනොත් ස්කන්ධය අනුව වැඩිපුරම අන්තර්ගත වෙන්නේ ඔක්සිජන්. මේක තමයි උත්තරේ. හරි. එතකොට මේ සජීව පදාර්ථයෙන් 96%ක්ම තියෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය හතර. CHON කියන මූලද්‍රව්‍ය හතර තමයි තියෙන්නේ. ඊළඟට දෙවැනි ප්‍රශ්නේ ජලය ජීවය සඳහා වැදගත් අකාබනික අණුවකි. එහි ලක්ෂණ වන්නේ සියලුම ජීවීන්ට අජෛව මාධ්‍යයක් සැපීම නෙවෙයි, සියලුම ජීවීන්ට ජෛවීය මාධ්‍යයක් සපයනවා. එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රකාශය වැරදි. විශාල ද්‍රවීය කෝණික අණුවක් වීම නෙවෙයි, මේක කුඩා ද්‍රවීය කෝණික අණුවක්. එතකොට ඒකත් වැරදි. ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් වීම. එතකොට C ප්‍රකාශය හරියි. ජලය කියලා කියන්නේ ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක්. එතකොට ජල අණුව තියෙන්නේ මේ විදියට. ජලය කියලා කියන්නේ H2O. එතකොට මෙතනදී මේ ඔක්සිජන් කියන කෙනා වඩා විද්‍යුත් ඍණේ හින්දා මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන එයා පැත්තට ආකර්ෂණය කරගෙන ඉවරලා සුළු වශයෙන් ඍණ ආරෝපිත වෙනවා. හයිඩ්‍රජන් සුළු වශයෙන් ධන ආරෝපිත වෙනවා. මෙහෙම තමයි ජලාණුව තියෙන්නේ. ඊළඟට මේ ජලාණුවේ කෝණය 104.5යි. මේක කුඩා ද්‍රවීය කෝණික අණුවක්. ඊළඟට ජලයේ ද්‍රව අවස්ථාවේ පවතින විට ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ඉතා බංගුර වේ. ඔව් ඒක හරි. දැන් ජලයේ ද්‍රව අවස්ථාවේ තියෙනකොට ඇතිවන හයිඩ්‍රජන් බන්ධන ඉතා බංගුර. ඒ කියන්නේ ඉක්මනින් කැඩෙනවා, හැදෙනවා, ඉක්මනින් කැඩෙනවා. මේවා ඉතාම බංගුරයි. ප්‍රබල බන්ධන නෙවෙයි. එතකොට D ප්‍රකාශයත් හරි. එක් ජලාණුවක් තවත් ජලාණුවක් සමග සම්බන්ධ වන්නේ දැඩි ආකර්ෂණ බලවලිනි. නෑ. එක් ජලාණුවක් තවත් ජලාණුවක් එක්ක සම්බන්ධ වන්නේ දුර්වල ආකර්ෂණ බලවලින්. ඒක දැඩි ආකර්ෂණ බලයක් නෙවෙයි. එතකොට පිළිතුර වෙන්නේ C හා D. පිළිතුර 3. එතකොට ඊළඟ එක වැරදි ප්‍රකාශය තෝරන්න. නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩයේ තැනුම් ඒකකය ග්ලූකසමයින් වේ. නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩය තමයි කයිටීන්. කයිටීන් තියෙනවා ආත්‍රපෝඩාවන්ගේ පිටසැකිල්ලේ. එතකොට මේ කයිටීන් හැදිලා තියෙන්නේ ග්ලූකසමයින් වලින් තමයි. ග්ලූකසමයින් කියන එක බහු අවයවීකරණය වෙලා තමයි කයිටීන් හැදිලා තියෙන්නේ. ඒකට ඒක හරි. ඊළඟට ක්ලෝරොෆයිටාවන්ගේ ශක්ති ප්‍රභව වෙන ග්ලූකෝස් පිෂ්ඨයේ ලෙස සංජිත කරයි. හරි. ශාක හා ක්ලෝරොෆයිටාවන්ගේ පිෂ්ඨය විදියට සංචිත කරලා තියෙනවා. පිෂ්ඨයේ සංචිත ආහාරයක් විදියට තියෙනවා. ඊළඟට ඩයිසැකරයිඩ් නියුක්ලියෝටයිඩ් වල සංඝටක ලෙස ක්‍රියා කරයි. මෙතන ගැටලුවක් තියෙනවා. මොකද DNA හැදිලා තියෙන්නේ ඩීऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් වලින්. DNA. ඊළඟට RNA හැදිලා තියෙන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩ් වලින්. නියුක්ලියෝටයිඩයක් හැදිලා තියෙන ප්‍රධාන කොටස් තුනකින්. එකක් තමයි පෙන්ටෝස් සීනි කාණ්ඩය, ඊළඟට නයිට්‍රජනීය භස්මය, ඊළඟට ෆොස්ෆේට කාණ්ඩය. මේකේ කොටස් තුනයි නියුක්ලියෝටයිඩ් එක. මේ තියෙන්නේ ෆොස්ෆේට කාණ්ඩය, ඊළඟට මේ තියෙන්නේ පෙන්ටෝස් සීනි කාණ්ඩය, මේ තියෙන්නේ නයිට්‍රජනීය භස්මය.
එතකොට මේ නියුක්ලියෝටයිඩ් එක viewer. එතකොට මේ පෙන්ටෝස් CD කාණ්ඩයේ විදියට ඩීऑක්සි රයිබෝස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් රයිබෝස් තියෙන්න පුළුවන්. එතකොට මේ පෙන්ටෝස් CD කාණ්ඩයේ විදියට තියෙන්න පුළුවන් රයිබෝසුයි ඩීऑක්සි රයිබෝසුයි. ඒ දෙකම මොනෝසැකරයිඩ්. නැතුව ඩයිසැකරයිඩ් නෙවෙයි. එතකොට ඩයිසැකරයිඩ් දායක වෙන්නේ නෑ මේකට. ඊළඟට ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් අතර 1-2 ග්ලයිකොසිටික බන්ධන ඇති වෙනවා. ඒක හරි. දැන් සාමාන්‍යයෙන් ග්ලූකෝස් එකක් තවත් ග්ලූකෝස් එකක් එක්ක බැඳෙද්දී හැදෙන්නේ 1-4 ග්ලයිකොසිටික බන්ධන. එච්චර වැදගත් එච්චර හාරලහන්නේ නෑ. නමුත් ඒක වැදගත් වෙන්න පුළුවන්. ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් එක්ක බැඳෙද්දී ඇති වෙන්නේ 1-2 ග්ලයිකොසිටික බන්ධන. ඊළඟට ඉනියුලින් කීටෝස සීනි වල බහු අවයවික වේ. ඔව්. ඉනියුලින් කියන එක හැදිලා තියෙන්නේ ෆ්‍රක්ටෝස් බහු අවයවීකරණය වෙලා. මේක පිළිතුර 3. අපිට මොනොසැකරයිඩ් ඒවාට සම්බන්ධ වෙලා තියෙන කාබොනයිල් කාණ්ඩයේ මත වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් ඇල්ඩෝස සීනි අනිත් එක කීටෝස සීනි. ඇල්ඩෝස සීනි නම් මේකේ තියෙන කාණ්ඩය තමයි ඇල්ඩිහයිඩ් කාණ්ඩය. කීටෝස සීනි නම් මේකට සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩය තමයි කීටෝන කාණ්ඩය. එතකොට මේ ඇල්ඩෝස සීනි නම් මොනොසැකරයිඩ්ස් සම්බන්ධ වෙලා තියෙනවා මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්. කීටෝස සීනි නම් මේකට සම්බන්ධ වෙලා තියෙනවා කීටෝන කාණ්ඩයක්. එතකොට මේ ඇල්ඩෝස සීනි වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ග්ලූකෝස් ගැලැක්ටෝස්. කීටෝස සීනි වලට උදාහරණ ලෙස ගන්න පුළුවන් ෆ්‍රක්ටෝස්. එතකොට මේ කියන්නේ ඉනියුලින් කිටෝස සීනි වල බහු අවයවිකයක්. එතකොට ඉනියුලින් කියන එක හැදිලා තියෙන්නේ ෆ්‍රක්ටෝස් කියන එක බහු අවයවීකරණය වෙලා. එතකොට මේ ප්‍රකාශය හරි. ඊළඟට ලිපිඩ වල කෘත්‍යය ලෙස සැලකිය නොහැකි. ආහාර වල ශක්ති ප්‍රභවය ලෙස සංචිත කිරීම. ඒක හරි. ආහාර වල ශක්ති ප්‍රභවය ලෙස සංචිත කරන්න පුළුවන් ලිපිඩ. දේහය තුළ පරිවහණය වන සංඥා ලෙස ක්‍රියා කිරීම. ඒකත් හරි. මොකද මේවා හෝමෝන ලෙස ක්‍රියා කරනවා. සෛල පටලයේ විචිත්‍රභාවය පවත්වා ගැනීමට දායක වීම. මේ පරිවහන සංඥාන ලෙස ක්‍රියා කිරීම තමයි එන්න ඕන. ඊළඟට සෛල පටලයේ විචිත්‍රභාවය පවත්වා ගැනීමට දායක වීම නෑ. සෛල පටලය කියලා කියන්නේ ප්ලාස්ම පටලයටමයි. එතකොට මේ ප්ලාස්ම පටලයේ තියෙනවා ප්‍රධාන දේවල් දෙකක්. එකක් ෆොස්ෆොලිපිඩ අණු, මේ තියෙන්නේ ෆොස්ෆොලිපිඩ අණු. ප්ලාස්ම පටලයේ හැදිලා තියෙන්නේ ಜಾති දෙකකින්. ප්‍රධාන වශයෙන් මේ ෆොස්ෆොලිපිඩ මේ තියෙන ෆොස්ෆොලිපිඩ අණු, මේ තියෙන ප්‍රෝටීන අණු. එතකොට මේ ප්ලාස්ම පටලයේ තරලමය ස්වභාවය පවත්වාගෙන යන්නේ ෆොස්ෆොලිපිඩ මගින්. එතකොට තනින් තන ගිලිලා තියෙන ප්‍රෝටීන මගින් මේ ප්ලාස්ම පටලයට විචිත්‍ර බවක් ලබා දෙනවා. එතකොට මේ විචිත්‍රභාවය ඇති කරන්නේ ෆොස්ෆොලිපිඩ වලින් නෙවෙයි ප්‍රෝටීන වලින්. එතකොට ඒක වැරදි. ඊළඟට විටමින් අවශෝෂණයට වැදගත් වෙනවා. විටමින් වර්ග දෙකක් තියෙනවා. මේද ද්‍රාව්‍ය විටමින් හා ජල ද්‍රාව්‍ය විටමින් කියලා. එතකොට ADEK ඒ කියන්නේ මේ මේද ද්‍රාවයේ විටමින් අවශෝෂණය කරන්න මෙන්න මේ ලිපිඩ වැදගත් කාර්යභාරයක් කරනවා. ඊළඟට සත්ව සෛල පටලවල කොලෙස්ටරෝල් තියෙනවා. ඔව්. විශේෂයෙන් මේක ශාක සෛල පටලවල නෑ. සත්ව සෛල පටලවල ස්තර දෙක අතර කොලෙස්ටරෝල් අන්තර්ගත වෙනවා. ඊළඟට පෘථුවිය මත ඇති වූ මුල්ම ජීවීන් ස්වයංපෝෂී නිර්වායු ප්‍රාඥාෂ්ටික. වේග වැරදි. මොකද පෘථුවියේ ඇති වූ මුල්ම ජීවීන් විෂමපෝෂී නිර්වායු ප්‍රාඥාෂ්ටික ජීවී.
ඊළඟට වර්තමානයේ පෘථුවිය මත ජීව විශේෂ මිලියන 100 සිට 1000කට වඩා ජීවත් වේ. මේ ප්‍රකාශය බැලූ බැල්මට සත්‍යය වගේ පෙවුනට මේකේ මිලියන 100 ඉඳලා 1000 නෙවෙයි. පොතේ තියෙන්නේ මිලියන 10 ඉඳලා 100කට වඩා කියන්නේ. බොහෝ විට වැරදෙන ප්‍රශ්නයක්. හරි. එතකොට මේ ප්‍රකාශය වැරදි. ඉදිරි වසර 40කට නොඅඩු කාලයකදී මානව ජනගහනය තෙගුණ වීමට නියමිතයි. ඉදිරි වසර 40කට නොඅඩු කාලයකදී මානව ජනගහනය තෙගුණ නෙවෙයි දෙගුණ වීමට තමයි නියමිත. දෙගුණ වීමට තමයි නියමිතව තියෙන්නේ. පසුවස්වන තාක්ෂණයේ වැඩි දියුණු කිරීම මගින් තිරසාර ආහාර නිෂ්පාදනය දිරිගැන්වේ. ඒ ප්‍රකාශය වැරදි නෑ. හරි. ප්‍රජනනයේ මගින් ජීව විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු නොවේ. ප්‍රජනනයේ මගින් ජීව විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු වෙනවා. එතකොට මේකේ සත්‍ය ප්‍රකාශය වෙන්නේ පිළිතුර 4.